ඉතින් බබෝ මාව ඇහෙන්නේ නැත්තම් කියන්න සවීරුට ඇහෙනවද මාව? ඇහෙනවා. ඇහෙන්නේ නැත්තම් කියන්න. අපි අනිත් අය තව හිමංශි ඉන්නවා ජොයින් වෙන්න. කවුද සිතුම් ඉන්නවා. එයාලා එනකන් අපි පටන් ගමු. දැන් අපිට ගොඩක් දවසක් කරන්න බැරි වුණානේ. සමහරක් දවසට මම රෙකෝඩින්ග්ස් දැම්මා. ඕගොල්ලෝ බැලුවද ඒවා? රෙකෝඩින්ග්ස් දෙකක් දාලා තියෙනවා. මම බැලුවද? බැලුවද නැත්තම් බලන්න බැරි වුණාද? බැලුවා ටීචර්. වෙරුනිකා බැලුවද? බලන්න බැරි වුණාද? එකක් බලන්න බැරි වුණා. කමන්නේ. මම අන්තිමට දාපු එකේ හෝම්වර්ක් ටිකකුත් දුන්නා. දැන් එතකොට අද තියෙන ටික අපි බලමු. මම චුට්ටක් ආයි මතක් කරන්නම්. සවිරු මට පොඩ්ඩක් කියනවාද අපි දෙවෙනි පාඩමේ දෙකේ එක ක්‍රියාකාරකම අපි බැලුවද? අපි අන්තිමට බැලුවේ ක්‍රියාකාරකම මොන එකද? එක. එකේ ටික විතරද අපි ඔක්කොම ඉවර කරේ? ඔව්. අපි අනිත් ටික බලමු. ඊට කලින් මම මතක් කරන්නම් දැන් මතක තියෙන්න ඕනි අපි දෙවෙනි පාඩමනේ පටන් ගත්තේ. දෙවෙනි පාඩමේ අපි කතා කරේ පරිගණක විද්‍යාගාරය හඳුනගන්න එක. එතකොට වෙරුනිකා අපි බලපු නැති වීඩියෝ එක ඊළඟ දවසේ බලලා මොනවාද අපේ ටියුට් එකේ දීලා තියෙන ටික පුරව ගන්න. මම මතක් කරගෙන යන්නම් අපි කරපු ටික. අපි කතා කරේ පරිගණක විද්‍යාගාරය කොහොමද අපි ආරක්ෂිතව පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ දැන් අපි ඉස්කෝලේ පරිගණක විද්‍යාගාරය විතරක් නෙමෙයි තියෙන්නේ. කම්පියුටර් ලැබ් එක විතරක් නෙමෙයි. අපිට සයන්ස් ලැබ් එක හරි ඊට පස්සේ අපේ ක්ලාස් රූම් එකේ හරි ලයිබ්‍රරි එකේ හරි ඔය ඕනිම තැනක් අපිට යූස් කරන්න වෙනවානේ පාවිච්චි කරන්න වෙනවා. එතකොට මේ වගේ තැන්වලදී අපි හැම එකක්ම ඉස්කෝලේ හරි පොදු තැනකදී හරි අපි හැම දෙයක්ම හොඳ විදිහට තමයි පාවිච්චි කරන්න ඕනි. ඒක මතක තියාගන්න ඕනි. කඩන්න බිඳින්න යන්න හොඳ නැහැ. එතකොට අනිත් අයත් ඒවා පාවිච්චි කරන්න ඒගොල්ලන්ටත් අපිට පස්සේ එන කට්ටිය ඉන්නවනේ ඉස්කෝලේදී. දැන් අපි 6 ඊළඟ අවුරුද්දේ අපි 7ට යනවානේ. 7ට ගියාට පස්සේ 6 වසරේ අලුතෙන් එන නංගිලා මල්ලිලාටත් අපි අපේ කම්පියුටර් ලැබ් එක ගත්තොත් එහෙම ඒක පාවිච්චි කරන්න ඕනේ. ඒ නිසා ඒකේ තියෙන දේවල් කඩලා බිඳලා දාන්න හොඳ නැහැ. එතකොට මේ කම්පියුටර් ලැබ් එකක් එහෙම නැත්නම් පරිගණක විද්‍යාගාරයක් අපි පාවිච්චි කරනකොට අපි ක්‍රම දෙකක් කතා කරා. එකක් අපේ ආරක්ෂාවට සඳහා අනිත් එක විද්‍යාගාරයේ තියෙන උපකරණවල මෙතන ලියන්න ඕනේ විද්‍යාගාරයේ තියෙන උපකරණවල ආරක්ෂාව සඳහා අපි කොටස් දෙකකට බෙදලා අපි අනුගමනය කරන්න ඕනි ක්‍රියාමාර්ග ගැන කතා කරා. දෙවෙනි පාඩම පටන් ගත්තට පස්සේ ඒකෙදි එතකොට අපි අපේ ආරක්ෂාවට අපි කතා කරා. අපි කොයිම වෙලාවකදීවත් අපේ ආරක්ෂාවට අපි කොයිම වෙලාවකවත් විද්‍යාගාරයට ගියාට පස්සේ දැන් ඔයගලන්ට යන්න හම්බ වෙයි ඉස්කෝලේදී කම්පියුටර් ලැබ් එකට ගියාට පස්සේ වයර් වලට සම්බන්ධ කරලා තියෙන කිසිම දෙයක් අපි කොයිම වෙලාවකවත් අතපත ගන්න යන්න හොඳ නැහැ. ටීචර් කෙනෙක්ගේ අපේ කම්පියුටර් ලැබ් එකේ ඉන්න ටීචර්ගේ ICT උගන්වන ටීචර්ගේ අවසරයක් නැතුව අපි ඒවා ඒ ප්ලග් හයි කරලා තියෙන තැන් වලට ඒ කියන්නේ ඒ ස්විච් වලට ඇඟිලි දාන්න යන්න වයර් අල්ලන්න යන්න ඒ දේවල් කරන්න හොඳ නැහැ. හරි. දැන් ඇහෙනව නේද මම? හරි. මාව ඇහෙන්නේ නැතොත් එහෙම අනිවාර්යයෙන්ම කියන්න. අතපත ගන්න ඒ වගේ ලයිට්
කරන්ට් එක සම්බන්ධ කරලා තියෙන කිසිම දෙයක් අපේ ඉන්න ටීචර් කෙනෙක්ගේ සර් කෙනෙක්ගේ අවසරයක් නැතුව අල්ලන්න යන්න එපා. හැමතිස්සෙම ඒව අල්ලනකොට ප්‍රවේශම් වෙන්න ඕනි. විද්‍යාගාරෙදි විතරක් නෙමෙයි ගෙදරදී වුණත් අපි ඒ ස්විච් තියෙන තැන් වලට ඇඟිලි දාන්න, එතකොට පෑන් ඇතුළට දාන්න ඒවට යන්න එපා. කරන්ට් එක වැදුනොත් එහෙම අපිගේ ඒ කියන්නේ කාගේ හරි ජීවිතයක් නැති වෙන්න උනත් පුළුවන්. ඒ නිසා කොයිම වෙලාවකවත් කරන්ට් එකට සම්බන්ධ කරලා තියෙන දේවල් අල්ලන්න යන්න එපා. මේ ප්‍රවේශම් වෙන්නේ නැතුව. ඒ කියන්නේ කාගෙන්වත් කවුරුවත් ළඟ නැත්තම් අපි චූටිනේ. එතකොට අපිට ඒක ගැන තේරුමක් නැති වෙන්න පුළුවන්. අන්න ඒ නිසා. ඊට පස්සේ අපි හැමතිස්සෙම මතක තියාගන්න ඕනේ විද්‍යාගාරෙදී එක්සිට් වෙන්න. එහෙම නැත්තම් අපිට පිටත් වෙන්න. ඇතුල් වෙනවා වගේම අපි එළියට එන්න තියෙන්න පුළුවන්, දොරටු තියෙන්න පුළුවන් හදිසි අවස්ථාවකදී. අන්න ඒ වගේ විද්‍යාගාරේ මොනවා හරි අමතර මොනවා හරි දොරටු තියෙනවද කියලාත් අපි විමසිලිමත් වෙන්න ඕනි. මොකද ගින්නක් වගේ දෙයක් ආවොත් එහෙම එකපාරටම අපිට ඉක්මනට අපි ක්‍රියාමාර්ග ගන්න ඕනේ. අපි බලාගෙන ඉඳලා හරියන්නේ නැහනේ. එතකොට එක දොරක් විතරක් තිබුණොත් එහෙම පන්තින ඔක්කොම ළමයි ඒ දොරෙන් එළියට එනකොට භාගයක් ගින්නට අහු වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් වලින් වැළකෙන්න අපිට පුළුවන් විද්‍යාගාරයට ගියාට පස්සේ ඒ වගේ අමතර දොරක් කොහේ හරි තියනවාද කියලා විමසිල්ලෙන් ඉන්න ඕනි. ඒ වගේම ගින්නක් වගේ දෙයක් ඇති වුණොත් එහෙම අපි කොහොමද ඒ ගින්නෙන් ආරක්ෂා වෙන්නේ? විද්‍යාගාරය ඇතුලේ ඒ වගේ දේවල් වලට ගිනි නිවන උපකරණ මොනවා හරි තියෙනවද කියලා බලන්න ඕනි. එතකොට ඒකත් මතක තියාගන්න. ටීචර්ගෙන් හරි සර්ගෙන් හරි අහලා මේ වගේ අවස්ථාවක අපි මොකක්ද කරන්න කියලා අපේ ඔළුවේ තියෙන්න ඕනි. නැත්තම් අපි දන්නේ නැහැ මේ වගේ දෙයක් එකපාරට ඔන්න කම්පියුටර් එකක් පුපුරලා හරි ෂෝට් එකක් හින්දා කරන්ට් එකේ මොකක් හරි ප්‍රශ්නයක් හින්දා කම්පියුටර් එක එකපාරට පුපුරලා ගිනි ගන්නවා. ඒ වගේ වෙලාවට මොකක්ද කරන්න ඕනි කියන එක අපි කලින් ඉඳන්ම අපිට අදහසක් අයිඩියා එකක් අපිට තියෙනවා නම් අපිට පුළුවන් ඒකට ඉක්මනට ගන්න ඕනේ ඇක්ෂන් එක. ඒ කියන්නේ ක්‍රියාමාර්ග මොනවාද කියන එක අඳුර ගන්න. ඊළඟට අපි බැලුවොත් එහෙම අනිත් එක. කම්පියුටර් ලැබ් එකේ අපි කොයිම වෙලාවකවත් සෙල්ලම් කරන්නේ නැහැ. ඒ කියන්නේ අපි සෙල්ලම් කරන්නේ අපි සෙල්ලම් කරන පිටේනේ. කම්පියුටර් ලැබ් එකේදී අපි සෙල්ලම් කරන්න දුවන්න පනින්න යන්නේ නැහැ. මොකද වයර් ගොඩක් තියෙන තැනක්නේ. ඉතින් ඒ වගේ තැන්වල අපි පැටලිලා වැටෙන්න පුළුවන්. එහෙම නැත්නම් කම්පියුටර් එකක් බිම වැටෙන්න පුළුවන්. එතන තියෙන ස්පීකර් වගේ දේවල්, printer වගේ දේවල් කැඩිලා විදිලා යන්න පුළුවන් අපේ අතින් සෙල්ලම් කරන්න ගිහින්. ඊට පස්සේ දැන් කම්පියුටර් ලැබ් වල තියෙන්නේ ඔයගොල්ලෝ දැකලාද කැරකෙන පුටුනේ තියෙන්නේ. එතකොට ඒ වගේන් අපි ඒ පුටු වල එහා මෙහා යන්න සෙල්ලම් කරන්න යන්න හොඳ නැහැ. මොකද බිමට වැටෙන්න පුළුවන් පුටුවෙන් බිමට වැටුනොත් එහෙම ඒත් අපිට තුවාල වෙනවනේ. ඒ නිසා අපි ඒවා ප්‍රවේශමෙන් පරිහරණය කරන්න පුරුදු වෙන්න ඕනේ. ඔන්න ඔය දේවල් ටික තමයි අපි කතා කරේ පරිගණක විද්‍යාගාරයකදී අපේ ආරක්ෂාවට අපි ගන්න ඕනි අපි පිළිපදින්න ඕනි දේවල් විදිහට. ඒක තේරුණාද දෙන්නටම? කතා කරපුවා මතක් වුණාද? තේරුණා ටීචර්. එතකොට ඇවරුණි කාට? තේරුණා ටීචර්. හරි මොනා හරි තේරුන්නේ නැතොත් කියන්න. ඊළඟට අපි ඊළඟට කතා කරා මෙන්න මේ උපකරණ. එහෙම නැත්නම් අපි උපකරණ වලටම කිව්වා උපාංග. උපාංග වල ආරක්ෂාවට අපිට එක එක ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. එකක් අපි කතා කරා අනිවාර්යයෙන්ම අපිට ටීචර්ගේ එහෙම නැත්නම් අපේ සර්ගේ උපදෙස් නැත්නම් අපි විදුලි බලය සැපයීම විවිධ උපකරණ වලට විදුලි බලය සැපයීම කරන්න හොඳ නැහැ. ඒ කියන්නේ අපිට අපේ ඉන්න ටීචර්ගේ හරි සර්ගේ හරි ඒගොල්ලෝ කිව්වේ නැත්නම් අපි ගිහින් එතන තියෙන ඩිවයිසස් වලට ඒ කියන්නේ උපකරණ වලට උපාංග වලට විදුලි බලය දෙන්න යන්න හොඳ නැහැ. මොකද අපි දන්නේ නැහැ මේක අපි ඒක විදුලි බලය දෙන එකක්ද නැති එකක්ද කියලා අපි දන්නේ නැති හින්දා ටීචර්ගෙන් අහලා තමයි මේ දේවල් කම්පියුටර් ලැබ් එකක් ඇතුළතදී කරන්න ඕනේ. ඒ වගේම ගෙදරදී ඒ දේවල් කරන්න ඕනි. ගෙදරදීත් අපි කරන්ට් එකට සම්බන්ධ කරන ඩිවයිසස් වලදී එහෙම නැත්නම් උපකරණ වලදී අපි අනිවාර්යයෙන්ම
අම්මගෙන් හරි තාත්තගෙන් හරි අහලා තමයි මේ දේවල් කරන්න ඕනේ. දැනට. මොකද අපි පුංචි අයනේ. ඒ නිසා ලොකු වුණාම ඒ දේවල් අපිට තනියම කරන්න පුළුවන්. දැනට ඒ වගේ දේවල් කරන්න එපා. ඊට පස්සේ අපි කතා කරා විද්‍යාගාරෙදී. එහෙම නැත්නම් අපේ මේ කම්පියුටර් ලැබ් එකේදී මේ උපකරණ දූවිලි බැඳිලා තියෙනවා නම් දූවිලි වගේ වෙලා තියෙනවා නම් අපිට පුළුවන් ඒවා පිහදාලා දාන්න. ඒ කියන්නේ ඒවා දූවිලි බැඳෙන්නේ නැති වෙන විදිහට ආරක්ෂා කරගන්න අපිට පුළුවන් හැමතිස්සෙම ඒවා පිරිසිදුව තියාගන්න. මොකද දූවිලි බැඳුනට පස්සේ උපකරණ වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම අපිට පාවිච්චි කරන්න අමාරුයිනේ. අන්න ඒ නිසා අපි හැමතිස්සෙම ඒවා පිරිසිදු කරගන්න ඕනි. හරිද? ඊළඟ එක තමයි අපි මොන උපකරණය ගත්තත් මම දැන් ඉක්මනට කියාගෙන යන්නේ අපි දැන් සති දෙකක් මේක මම කතා කරපු හින්දා මතක් කරන්න. මොන හරි අමතක මොන හරි තියෙනවා නම් ආපහු රෙකෝඩ් එක බලන්න. කමක් නෑ සිතුම් ඔයා පරක්කු වුණාද? හරි. අහගෙන දැන් මේ මම රෙකෝඩ් එකත් ආයි දාන්න. ඒකත් බලන්න. දැන් ඊට පස්සේ මොකද්ද? ඒ නිසා තමයි මම මේ ඉක්මනට කතා කරන්නේ. තව මොනවාද අපි විද්‍යාගාරය ඇතුළතදී ඕනිම මොනා හරි උපකරණයක් ගත්තොත් එහෙම අපි පාවිච්චි කරන්න අපි ඒක අදාළ තැන් වලින් තියන්න ඕනේ. දැන් හිතන්නකෝ අපි කම්පියුටර් ලැබ් එකේදී පුටුවේ ඉඳගත්තට පස්සේ ඒක එහා මෙහා වෙලා තියෙනවා නම් අපි හැමතිස්සෙම විද්‍යාගාරෙදී විතරක් නෙමෙයි අපි පොදු තැනකදී පුටුවක වාඩි වුණාට පස්සේ අපි එතනින් නැගිටලා එනකොට ඒ පුටුව තිබුණ විදිහට හදලා එන්න පුරුදු වෙන්න ඕනි. ඒ කියන්නේ තව කෙනෙක් ආවට පස්සේ පුටුවේ යාට ඉඳ ගන්න පුළුවන් වෙන විදිහට එතන නිවැරදිව පුටුව තිබුණ විදිහටම හදලා එන්න අපි චූටි කාලේ ඉඳන් පුරුදු වෙන්න ඕනි. ඒ විදිහට අපි ගන්න ඕනිම බඩුවක් ඒ කියන්නේ අපි පාවිච්චි කරන ඕනිම උපකරණයක් අපි ඒක ගත්තු තැන් වලින් අදාළ තැන් වලින් ඒ කියන්නේ નિયમિત ස්ථාන වලින් තියන්න මතක තියාගන්න ඕනේ. ගෙදරදී වුණත් ඉස්කෝලේදී වුණත් පන්ති කාමරේදී වුණත් විද්‍යාගාරේදී වුණත් ඊට පස්සේ පරිගණක විද්‍යාගාරේදී වුණත් අපි අනිවාර්යයෙන්ම ඒ අපි අදාළ තැන් වලින් අපි ගත්තු දේ තියන්න පුරුදු වෙන්න ඕනේ. ඊළඟට කම්පියුටර් ලැබ් එකට අපි යනකොට අපිට පුළුවන් අපේ පාවහන් ගලවලා ඇතුල් වෙන්න. ඒ කියන්නේ දූවිලි බැඳෙන එක අවම කරන්න. ගොඩක් වෙලාවට ඉස්කෝලේදී එහෙමයි අපි කම්පියුටර් ලැබ් එකට යනකොට අපේ සෙරෙප්පු දෙක එළියෙන් ගලවලා තමයි අපිට සපත්තු දෙක හරි සෙරෙප්පු දෙක හරි අපි එළියෙන් ගලවලා තමයි ලැබ් එක ඇතුළට යන්න ඕනි. ඒකට හේතුව තමයි ඒ උපකරණවල දූවිලි බැඳෙන එක අවම කරන්න. ඊළඟට අපිට පුළුවන් අනිත් දේ තමයි අපි කොයිම වෙලාවකවත් කෑම කන්න යන්න හොඳ නෑ ලැබ් එක ඇතුළතදී. වතුර බොන්නවත් වෙන මොනා හරි කන්නවත් හොඳ නැහැ. මොකද ඒකට හේතුව වතුර බොන්න ගියොත් වතුර හරි වෙන මොනා හරි දියර જાතියක් බොන්න ගියොත් එහෙම ඒවා අපේ අර උපකරණ වලට වැටෙන්න පුළුවන්. ඊට පස්සේ ඒවා ඇතුලේ වතුර ගිහින් ඒවා වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. කරන්ට් එකට සම්බන්ධ කරන ඒවානේ. ඊට අමතරව අපි මොනා හරි කෑමක් කාලා පැණි රස දෙයක් නම් කූඹි එන්න පුළුවන්. එතකොට ඒ උපකරණය ඇතුලේ කූඹි පිරෙන්න පුළුවන්. ඒ නිසා අපි කෑම ಜಾති, බොන ಜಾති, බීම ಜಾති ඒ වගේ දේවල් පරිගණක විද්‍යාගාරයක් ඇතුළට ගෙනියන එක හොඳ නැහැ. ඊට පස්සේ අපි කතා කරා අපි මොනා හරි භාවිතා කරාට පස්සේ සියලු උපකරණ නිසි පරිදි ක්‍රියා විරහිත කරන්න ඕනි. ඒ කියන්නේ ගුරුවරයෙක්ගේ, ටීචර් කෙනෙක්ගේ හරි සර් කෙනෙක්ගේ හරි එයාලා හරි ටීචර් කෙනෙක්ගේ හරි සර් කෙනෙක්ගේ හරි උපදෙස් අරගෙන අපි පාවිච්චි කරපු දේවල් නිවැරදිව ක්‍රියා විරහිත කරන්න මතක තියාගන්න ඕනි. ඊළඟ එක තමයි අපි මොනා හරි කම්පියුටරයකට අපේ පරිගණකයට අපි බාහිර ආචායනයක් එහෙම නැත්නම් අපි අර කතා කරේ බාහිර ආචායන වලට ස්ටෝරේජ් ඩිවයිසස් එහෙම නැත්නම් එක්ස්ටර්නල් ස්ටෝරේජ් ඩිවයිසස් බාහිරින් සම්බන්ධ කරන ස්ටෝරේජ් ඩිවයිසස් ආචායන උපාංග
pen drives වෙන්න පුළුවන්. එතකොට අපි CD DVD වෙන්න පුළුවන්. ඔය වගේ දේවල් අපිට අපේ කම්පියුටර් එකත් එක්ක සම්බන්ධ කරන්න පුළුවන් නේ. ඊට පස්සේ external hard disk දෘඩ තැටිය කියලා අපි කතා කරේ. ඒ වගේ දේවල් අපිට බාහිරින් අපේ කම්පියුටර් එකත් එක්ක සම්බන්ධ කරන්න පුළුවන්. ඒ වගේ දේවල් අපි සම්බන්ධ කරනකොට අනිවාර්යයෙන්ම අපි ඒකට අදාළව වෛරස් ස්කෑන් එකක් කරන්න ඕනි. ඒ අපි සම්බන්ධ කරන දේ නිසා අපේ පරිගණකයට එහෙම නැත්නම් කම්පියුටර් එකට මොකක් හරි අහිතකර බලපෑමක් වෙන එක වළක්වන්න අපි හැමතිස්සෙම ඒව සම්බන්ධ කරනකොට ස්කෑන් කරන්න. ඒක අපිට තව ඉස්සරහට යනකොට තේරුම් ගන්න පුළුවන් වෛරස් මොනවා හරි තියෙනවා නම් ඒව ඇතුලේ ඒවා අපේ කම්පියුටර් එකට එන්නේ නැති වෙන විදිහට අපිට පුළුවන් ඒක ස්කෑන් කරන්න. අන්න ඒ දේවල් අපි අනිවාර්යයෙන්ම කරන්න ඕනේ උපාංගවල ආරක්ෂාවට. ඔය ටික තමයි අපි කතා කරේ. ඒක තේරුණාද තුන්දෙනාටම? තේරුණා ටීචර්. හරි, මොන හරි තේරුම් නැතොත් අහන්න. ඊට පස්සේ අපි කතා කරා පරිගණකයක් ක්‍රියාත්මක කරන විදිහ. මතකද සවිරු කියන්න දැන් කවුද බෙරුනිකා බැලුවේ නෑ කිව්වනේ. සවිරු දුල්මෙත් කියන්න බලන්න මොනවාද මුලින්ම කරන්න ඕනේ අපි පරිගණකයක් ක්‍රියාත්මක කරනකොට පළවෙනි ස්ටෙප් එක මොකක්ද? මුලින්ම අපි මොකද්ද කරන්න ඕනේ? බිත්තියේ තියෙන ස්විච් එක ඔන් කරනවා. හරි. බිත්තියේ අපි අපේ පරිගණකය අපිට නිකන් ඔන් කරන්න බෑනේ. හොඳ බබා. මතක තිබුණානේ. බිත්තියේ අපි ස්විච් එකට සම්බන්ධ කරලා තියෙන එතනින් අපි ස්විච් එක ඔන් කරන්න ඕනි. මොකද නැත්තම් ලැප්ටොප් එක වගේ අපිට කම්පියුටර් එක එකපාරට ඔන් කරන්න බෑ. ඊට පස්සේ දෙවැනියට මොකද්ද කිව්වේ? දෙවැනියට මම කිව්වා අපි මෙතනින් අපි බිත්තියේ තියෙන ස්විච් එක ඔන් කරන එක තමයි මෙතනින් ඔන් කරන එක තමයි පළවෙනි එක. දෙවැනියට අපි කිව්වා සමහරක් කම්පියුටර් වලට අපිට UPS එක U අකුරයි P අකුරයි S අකුරයි UPS. ඒකෙන් අපි කිව්වේ uninterrupted power supply කියන එක. ඒක තමයි කෙටි කරලා UPS කියලා කිව්වේ. ඒකට එතකොට අපි සිංහලෙන් කිව්වා නිර්බාධක ජව සැපයුම කියලා. ඒ වගේ නිර්බාධක ජව සැපයුම එහෙම නැත්නම් UPS එකක් සමහරක් කම්පියුටර්ස් වලට සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට ඒක සාමාන්‍යයෙන් හිතන්න ඒක අර charge කරලා තියෙන බැටරි එකක් වගේ හිතන්නකෝ. ඒක අපිට බැටරි එක පාවිච්චි කරලා අපිට පොඩි කාලයක් කෙටි කාලයක් අපේ කම්පියුටර් එක තරන් ගිය වෙලාවක අපිට පාවිච්චි කරන්න UPS එකක් සම්බන්ධ කරගන්න පුළුවන්. දැන් හැම කම්පියුටර් එකකම මේක නැති වෙන්න පුළුවන්. හැබැයි කම්පියුටර් ලැබ්ස් වල එහෙමනම් ගොඩක් වෙලාවට තියෙනවා. අන්න ඒ වගේ UPS එකක් තියෙනවා නම් අපිට පුළුවන් දෙවනියට UPS එක අපේ පරිගණකයත් එක්ක සම්බන්ධ කරලා තියෙනවා නම් ඒක ඔන් කරන්න පුළුවන්. දෙවනියට අපිට පුළුවන් UPS එක ඔන් කරන්න. මේක තමයි පළවෙනි එක ස්විච් එක ඔන් කරනවා බිත්තියේ. දෙවනියට UPS එකක් සම්බන්ධ කරලා තියෙනවා නම් UPS එක ඔන් කරනවා. තුන්වෙනියට අපි කිව්වා අපි මුලින් ඉඳන්ම කතා කරපු පද්ධති ඒකකය සිස්ටම් යුනිට් කියලා අපි කතා කරේ. ඒක ඇතුලේ තියෙනවා කියලා අපි කතා කරේ CPU එක Central Processing Unit එක තියෙන්නේ සිස්ටම් යුනිට් එක ඇතුලේ. මදර් බෝඩ් එක ඇතුලේ කියලා අපි කතා කරානේ. මව්කුවරුව ඇතුලේ තමයි අපේ මධ්‍ය සැකසුම් ඒකකය තියෙන්නේ කියලා තමයි අපි කතා කරේ. අන්න ඒ නිසා ඒක අපිට ඔන් කරගන්න අපි තුන්වෙනි පියවර විදිහට සිස්ටම් යුනිට් එක එහෙම නැත්නම් අපි කිව්වා පද්ධති ඒකකය ඔන් කරගන්න ඕනි තුන්වෙනි පියවර විදිහට සිස්ටම් යුනිට් එක. හතරවෙනියට තමයි අපි අවසාන වශයෙන් කරන්නේ පරිගණකයේ මොනිටර් එක ඔන් කරගන්න එක. මොනිටර් එක එහෙම නැත්නම් ඩිස්ප්ලේ එක අපි කියලා අපි කිව්වේ සංදර්ශකය. සිංහලෙන් කියන්නේ සංදර්ශකය. ඒක ඔන් කරගන්න එක තමයි අපි හතරවෙනි පියවර විදිහට කරේ.
මොනිටර් එක ගියා කරන්ට් එක මොනිටර් එක ඩිස්ප්ලේ එක එහෙම නැත්නම් සංදර්ශකය ඒක ඔන් කරගන්න එක තමයි හතරවෙනියට අපි කරන්නේ. මේක සමහරක් විට මේ පියවර ටික වෙනස් වෙන්න පුළුවන්. දැන් ලැප්ටොප් එක වගේ නම් අපිට මෙච්චර ටිකක් කරන්න නෑ. එක බටන් එකක් එක බොත්තමක් එබුවාට පස්සේ අපේ ලැප්ටොප් එක ඔන් වෙනවනේ. හැබැයි කම්පියුටර්ස් වල ඩෙස්ක්ටොප් කම්පියුටර්ස් වල මේස පරිගණක වල සාමාන්‍යයෙන් අපි මෙන්න මේ පියවර හතර කරන්න ඕනි. එකක් අපි බිත්තියේ තියෙන ස්විච් එක ඔන් කරන්න ඕනි. UPS එකක් තියෙනවා නම් ඒක ඔන් කරන්න ඕනි. තුන්වෙනියට සිස්ටම් යුනිට් එක පද්ධති ඒකකය ඔන් කරන්න ඕනි. හතරවෙනියට මොනිටර් එක එහෙම නැත්නම් ඩිස්ප්ලේ එක ඔන් කරන්න ඕනි. ඒක තේරුණාද? තේරුණා ටීචර්. හරි. වෙරුනිකාට තේරුණාද බබෝ? තේරුණා ටීචර්. හරි. මොනා හරි තේරුණ නැතොත් අහන්න. ඊළඟට මම මේ ඔයාලට සරින් සරේ ටික මතක් කරන්නේ අපිට ටිකක් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි ආයෙ ආයෙ මතක් කරන්නේ. ඊළඟට මං කරා දැන් අපි පරිගණකය ඔන් කරනවා වගේ විතරක් නෙමෙයි අපි පරිගණකය ඕෆ් කරන්නත් දැනගෙන ඉන්න ඕනේ. ඒකත් අපි කරන්න ඕනේ. අපි ගිය සතියේ මං එවපු රෙකෝඩ් එකේ මම YouTube වීඩියෝ එක දෙක තුනකුත් ඔයගොල්ලන්ට දාලා පෙන්නුවා. ඒ නිසා ඒක අනිවාර්යෙන් බලන්න පුළුවන් වෙලාවට කොහොමද අපි කම්පියුටරයක් ඔන් කරන්නේ ඕෆ් කරන්නේ කියන එක. ඕෆ් කරන්නේ මම කිව්වා අපි මුලින්ම පරිගණකේ මොනා හරි වැඩසටහනක් අපි ඔන් කරලා තියෙනවා නම් හිතන්නකෝ ඔයා චිත්‍රයක් ඇඳ ඇඳ ඉන්නවා කියලා. අපි පරිගණකේ පාවිච්චි කරලා චිත්‍රයක් ඇඳ ඇඳ ඉන්නවා. දැන් මෙහෙම පෙන්නන්නම් මම නැත්තම් මෙන්න මෙහෙම තියෙනවා කියලා හිතන්නකෝ. අපේ කම්පියුටර් එකේ මේ විදිහට තමයි තියෙන්නේ. එතකොට අපි මුලින්ම කරන්න ඕනි මෙන්න මේ වගේ ඕපන් වෙලා මොනා හරි තියෙනවා නම් අපි මේ දේවල් ක්ලෝස් කරන්න ඕනි. මෙහෙම තියෙද්දි එකපාරට අපි ඕපන් කරන්න යන්නේ නැහැ. දැන් මගේ අතින් මේක ඕපන් වෙලා තිබුණා කියලා හිතන්නකෝ. මෙන්න මේ Microsoft Outlook කියන එක මේ window එක මගේ අතින් ඔන් වෙලා තියෙනවා. එතකොට මම කරන්න ඕනි මෙතනින් මේ ක්ලෝස් බටන් එකක් තියෙන කතිරයක් වගේ ඒකෙන් හරි එහෙම නැත්නම් මේ කැන්සල් කියන බටන් එකෙන් හරි මේක අයින් කරලා දාන්න ඕනි මෙතනින්. මට ඕන නැත්තම්. හරිද? ඊට පස්සේ හිතන්න අපිට තව මොකක් හරි ඕපන් වෙලා තිබුණා කියලා. දැන් මෙන්න මේ වගේ එකක් මගේ අතින් ඕපන් වෙලා තිබුණොත් එහෙම මට පුළුවන් ඒක මෙතනින් ක්ලෝස් කරලා දාන්න. මුලින්ම කරන්න ඕනි මේ වගේ ඕපන් වෙලා තියෙනවා නම් මොනාරි ඒ හැම එකක්ම ක්ලෝස් කරන්න මතක තියාගන්න ඕනි. ඒ ඉවත් කරන්න ඕනි. ඊට පස්සේ මම කරන්න ඕනි මෙන්න මෙතන ඔයාලට පේනවද මෙන්න මෙතන තියෙනවා කොටු හතරක් වගේ. ඒකට අපි කියන්නේ මෙතන මේ ස්ටාර්ට් බටන් එක Windows icon එකක් තමයි තියෙන්නේ. මෙතන මේ තියෙන icon එක Windows icon එක. එතකොට අන්න ඒක ක්ලික් කරන්න ඕනි. එතන අපිට පෙන්නනවා ස්ටාර්ට් බටන් කියලා. ඒක ක්ලික් කරන්න ඕනි. හරිද? ඊට පස්සේ ඒක ක්ලික් කරාට පස්සේ අපිට තියෙනවා මෙන්න මෙතන power බටන් එකක්. ඒ power බටන් එක ඕපන් කරාට පස්සේ මෙතන තියෙනවා shut down කියලා එකක්. හරිද? එන්නේ shut down කියන එක ක්ලික් කරාට පස්සේ අපිට පුළුවන් අපේ කම්පියුටර් එක ඕෆ් කරගන්න.
හරිද? එන්නේ විදිහට තමයි අපි කරන්නේ. ඉස්සෙල්ලාම අපි කරන්න ඕනි අපේ ලැප් කම්පියුටර් එකේ ඕපන් වෙලා තියෙන හැම එකක්ම ක්ලෝස් කරන්න ඕනි. ඊට පස්සේ මෙන්න මෙතන Windows icon එක ක්ලික් කරලා start button එක ක්ලික් කරලා මෙතන මෙන්න මේ පෙන්නන power button එක ක්ලික් කරන්න ඕනි. එතන අපිට පෙන්නනවා මේ වගේ මේ බටන් එකක් power button එකක් settings වලට යටින් හෝ ඒකේ කම්පියුටර් එකේ තියෙනවා. power button එක ක්ලික් කරාට පස්සේ අපිට පුළුවන් shut down කියන බටන් එක ක්ලික් කරන්න. හරිද? ඊට පස්සේ එහෙම නැත්තම් restart කියන එකෙන් වෙන්නේ ආපහු අපේ ලැප් එක එකපාරක් ඕෆ් වෙලා ආපහු ස්ටාර්ට් වෙන එක. ඒක නෙමෙයි අපි තෝරගන්න ඕනේ shut down කියන බටන් එක. ඒකෙන් පුළුවන් අපිට අපේ කම්පියුටර් එක ක්‍රියා විරහිත කරන්න. හරිද? දැන් තේරුණාද ඒක? ඊට කලින් අපි එතනින් shut down කරාට පස්සේ අපි සමහරක් කම්පියුටර්ස් වල මොනිටර් එකේ තියෙනවා යටින් හෝ පැත්තකින් අපිට ඕෆ් කරන්න තැනක් on off බොත්තමක් තියෙනවා බටන් එකක්. ඒකෙන් අපි අපේ මොනිටර් එක එහෙම නැත්නම් ඩිස්ප්ලේ එක ඕෆ් කරන්න ඕනේ. ඊළඟට අපි අර මුලින්ම අපි UPS එකක් තිබුණොත් අපි ඒක on කරානේ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම ඊළඟ පියවර විදියට අපි කරන්න ඕනේ UPS එක ඕෆ් කරන එක. ඊළඟ පියවර විදියට UPS එක ඕෆ් කරලා අවසාන පියවර විදියට අපි ස්විච් එකෙන් අපි සම්බන්ධ කරලා තියෙන ස්විච් එක ඕෆ් කරන්න ඕනේ. ඔන්න ඔය විදිහට තමයි කම්පියුටර් එකක් ක්‍රියා විරහිත කරන්නේ. ඒ කියන්නේ කම්පියුටර් එක ඕපන් කරලා තියෙන හැම එකක්ම ක්ලෝස් කරන්න ඕනි. ඊට පස්සේ ස්ටාර්ට් බටන් එක ළඟට ගිහිල්ලා power කියන බටන් එක සිලෙක්ට් කරලා shut down කියන බටන් එක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ එතනින් ඕෆ් වුණාට පස්සේ අපේ මොනිටර් එක කළු පාට වෙනවා. එයින් පස්සේ අපි කරන්න ඕනි මොනිටර් එකේ ඕෆ් කරන්න බටන් එකක් තියෙනවා නම් ඒ බටන් එක ක්ලික් කරන්න ඕනි. ඊටත් පස්සේ UPS එක අපි ඕෆ් කරන්න ඕනි. අපි සම්බන්ධ කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඊළඟට UPS එකෙන් ඕෆ් කරන්න ඕනි. අවසාන පියවර විදිහට බිත්තියේ ස්විච් එක ඕෆ් කරන්න ඕනි. ඔන්න ඔය ටික තමයි අපි කරන්න ඕනි දේවල් ටික. ඒක තේරුණාද? තේරුණා ටීචර්. වෙරුනිකාට තේරුණාද? වෙරුනිකාට තේරුණාද? හරි. තේරුණ නැත්නම් අහන්න. ඊළඟට අපි අද බලමු අද අපිට කතා කරන්න තියෙන එක බලමු. අපි පරිගණක විද්‍යාගාරයකදී අපිට තියෙන්න ඕනි ආචාර ධර්ම කියලා එකක් අපිට ඉගෙන ගන්න තියෙනවා. අද අපිට ඉගෙන ගන්න තියෙන එක. ඒ කියන්නේ අපි පරිගණක විද්‍යාගාරෙදිම වෙන්න ඕනේ අපේ ගෙදරදී හරි ඉස්කෝලේ වෙන තැනකදී හරි අපි හොඳ ළමෙක් විදිහට ඉන්න ඕනිනේ. ඉතින් අන්න ඒ වගේ හොඳ ළමෙක් විදිහට ඉන්න නම් අපිට ඉන්න ගුරුවරු ගෙදර ඉන්න කට්ටිය අපිට හොඳ ළමෙක් විදිහට ඉන්න කොහොමද කියලා උපදෙස් දෙනවනේ. අන්න ඒ විදිහට අපි පිළිපදින්න ඕනි. පරිගණක විද්‍යාගාරෙදිත් අපි පිළිපදින්න ඕනි ආචාර ධර්ම කීපයක් තියෙනවා. ඒ කියන්නේ අපි අපේ ජීවිතේ ඒ කියන්නේ හොඳ විදිහට ගත කරන්න අපිට හොඳ සිරිත් පිරිත් ඉගෙන ගන්න සහ පරිගණක විද්‍යාගාරයේදීත් අපිට හොඳ විදිහට අපේ වැඩ ටික කරගෙන යන්න අපිට ගන්න පුළුවන් ආචාර ධර්ම කීපයක් තමයි අපිට කියලා දීලා තියෙන්නේ. එතකොට ඒවට අදාළ වෙන කීපයක් මම කතා කරන්නම්. එකක් තමයි ඒක දැන් පරිගණක විද්‍යාගාරයකට විතරක් අදාළ කරගන්න නැතුව ඔයාලා එදිනදා ජීවිතයේදී ගෙදරදී ඉස්කෝලේදී පන්තියේදී
දහම් පාසලේදී පන්සලේදී ඒ යන හැම තැනකදීම ඒ වගේ දේවල් පිළිපදින්න පුළුවන් නම් ඇත්තටම හොඳයි. එතකොට හොඳ ළමෙක් විදිහට අපිට ඉස්සරහට යන්න පුළුවන්. එකක් තමයි අනිත් අයට බාධා දැන් දැන් මං කියන්නේ පරිගණක විද්‍යාගාරයට අදාළ දේවල්. එකක් තමයි අන් අයට බාධාවක් වෙන්නේ නැති වෙන විදිහට අපේ පරිගණකය භාවිතා කරන්න ඕනේ. හරිද? එකක් තමයි අනිත් අයට බාධාවක් වෙන විදිහට අපි හැසිරෙන්න හොඳ නැහැ. කොයිම වෙලාවකවත් අනිත් අයට කරදරයක් වෙන විදිහට ගෙදෙද්දිවත් ඉස්කෝලේදිවත් යාළුවෝ එක්කදිවත් දහම් පාසලේදිවත් පන්තිවලදිවත් කොහොම හරි අනිත් අයට බාධාවක් කරදරයක් ඒ මිනිසුන්ට කරදරකාරී වෙන විදිහට හැසිරෙන්න හොඳ නැහැ. ඒක තමයි පළවෙනි එක. ඊළඟට දැන් කවුරු හරි ඔයාලා හිතන්නකෝ ඔයාලත් එක්ක ඉන්න යාළුවෙක් මොකක් හරි පරිගණකේ පාවිච්චි කර මොනවා හරි යාගේ වැඩක් කරගෙන යනවා කියලා තනියම මොකක් හරි දෙන්න කරන්න කියපඩක් කරනවා. ඒ වගේ වෙලාවට එයා කරන ක්‍රියාකාරකම් වලට මැදින් පැනලා එයාට ඒක කරන්න දෙන්නේ නැතුව කරදර කරන්න හොඳ නැහැ. ඒකත් මතක තියාගන්න ඕනි. ඒ කියන්නේ තේරෙන්නේ නැති දෙයක් කියලා දෙන එක නෙමෙයි. එයා කරගෙන යන දෙයට බාධාවක් වෙන විදිහට හැසිරෙන්න හොඳ නැහැ. ඊළඟට අනිත් එක තමයි අපි ඉස්කෝලේදී අපි ටීචර්ස්ලාගේ ගුරුවරුන්ගේ අවසරයක් නැතුව අන්තර්ජාලය පාවිච්චි කරන්න යන්න හොඳ නැහැ. ඒ කියන්නේ අපිට ටීචර් කෙනෙක් කිව්වේ නැත්තම් මේක පාවිච්චි කරන්න කියලා අපි බලෙන් පාවිච්චි කරන්න යන්න හොඳ නැහැ. ඊළඟට අපි අපේ පරිගණක සහ විද්‍යාගාරයේ තියෙන අනිත් උපකරණ ගුරුවරයෙක් කියන්නේ නැතුව ඒ දේවල් නඩත්තු කරන්න යන්නේ කෙනුත් වැලකිලා ඉන්න ඕනි. ඒ කියන්නේ කවුරුත් කියන්නේ නැතුව අපි මේ දේවල් වලට රිපෙයාර් කරන්න මේව කරන්න යන්න හොඳ නැහැ. මොකද ඒවා විද්‍යාගාරේ තියෙන දේවල්නේ. කාගෙන්වත් අවසරයක් නැතුව අපිට ඒවා ගෙදර ගෙනියන්නවත් රිපෙයාර් කරගෙන ඇවිල්ලා ආයි ගෙනත් තියන්නවත් යන්න හොඳ නැහැ. ඊළඟ එක අපි ගත්තොත් එහෙම අනිත් එක තමයි අපි දැන් ටීචර් කෙනෙක්ගේ හරි සර් කෙනෙක්ගේ හරි අවසරයක් නැතුව අපි පරිගණකයක් ඇතුලේ තියෙනවනේ එක ඒවා ෆෝල්ඩර්ස් තියෙනවා. ඒ කියන්නේ දැන් මම ඕපන් කරේ ඒ වගේ ගොඩාක් දේවල් පරිගණකයක් ඇතුලේ තියෙනවා. ඒ විශේෂයෙන්ම පාසලේ පරිගණකවල ගොඩාක් පාසලට වැදගත් තොරතුරු තියෙන්න පුළුවන්. පාසලේ තියෙන එක ඇක්ටිවිටීස් වලට අදාළ ගොඩක් දේවල් මේ පරිගණකයක් ඇතුලේ තියෙන්න පුළුවන්. ඒ දේවල් ටීචර් කෙනෙක්ගේ අවසරයක් නැතුව ඩිලීට් කරන්න යන්න, රිමූව් කරන්න යන්න, ඒ කියන්නේ මකලා දාන්න යන්න එපා. ඩිලීට් කරොත් එහෙම අපිට ආපහු ගන්න බෑනේ. ඒ නිසා ඒ දේවල් කරන්න යන්න එපා. ඩිලීට් කරොත් අපිට එක තැනකින් ගන්න පුළුවන් රීසයිකල් බින් කියන එකෙන්. ඒකෙනුත් මකලා දැම්මොත් එහෙම අපිට ආපහු ගන්න ගොඩක් අමාරුයි. ඒ නිසා ටීචර් කෙනෙක්ගේ අවසරයකින් නැතුව අපි මේ දේවල් කරන්න යන්න හොඳ නැහැ. ඊට පස්සේ අනිත් අයගේ කියන්නේ කම්පියුටර් එකක් ඇතුලේ වෙන කෙනෙක්ගේ තියෙන ડોකියුමන්ට්ස් ඒ කියන්නේ වෙන කෙනෙක්ගේ තියෙන ලිපි ලේඛන හොර රහස්‍ය අපි බලන්න යන්නත් හොඳ නැහැ. ඒ කියන්නේ අපි අනුන්ගේ දේවල් බලන්න යන එකෙන් වැළකීලා ඉන්න ඕනි. ඒ කියන්නේ අපිට අදාළ නැති එකක් පරිගණකයක තියෙනවා නම් ඒ දේවල් ඇතුළට ගිහිල්ලා හොරෙන් ඒව බලන්න කරන්න යන්න එපා. ඊළඟට අනිත් එක තමයි දැන් සමහරක් තියෙනවා අපි පාවිච්චි කරන්න ඕනි software. එහෙම නැත්නම් මෘදුකාංග කියන දේවල් අපි අර කතා කරේ. අපිට චිත්‍ර අඳින්න අපි පාවිච්චි කරන්නේ මෘදුකාංගයක් තමයි. පේන් කියන මෘදුකාංගය. ඊට පස්සේ ලිපි ලේඛන ටයිප් කරන්න අපි පාවිච්චි කරන්නේ word කියන එක. ඒකත් මෘදුකාංගයක්. දැන් මේ වගේ සමහරක් මෘදුකාංග අපි සල්ලි දීලා ගන්න ඕනියව තියෙනවා. සමහරක් ඒවා අපිට ෆ්‍රී නොමිලේ පාවිච්චි කරන්න පුළුවන් ඒවා තියෙනවා. ඔය පේන්ට් වගේ ඒවා චිත්‍ර අඳින්න තියෙන ඒවා අපිට නොමිලේ තියෙන ඒවා තියෙනවා. එතකොට අපි සල්ලි දීලා ගන්න ඕනි ඒවා තියෙනවා. එතකොට අන්න ඒ වගේ දේවල් සල්ලි දීලා ගන්න ඕනි දේවල් අපි හොර විදිහට ඒ කියන්නේ වංචා කරලා අපි නොමිලේ ගන්න උත්සාහ කරන්න හොඳ නැහැ. ඒ කියන්නේ සමහරක් දේවල් තියෙනවා අපිට ඒක හොර කරලා අපිට ගන්න පුළුවන්. ඒක සල්ලි දෙන්නේ නැතුව අපිට හොරෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ දේවල් උනත්
කරන්න හොඳ නැහැ. ඒක ආචාර ධර්ම වලට හොඳ නැහැ. මොකද අපි හොඳ ළමෙක් විදිහට ඉන්නවා නම් අපි හොර වැඩ, බොරු වැඩ ඒ දේවල් කරන්න හොඳ නැහැ. අන්න ඒවත් මතක තියාගන්න ඕනි. ඒක තේරුණාද? දෙන්නටම තේරුණාද? ටීචර්. හරි. තේරුණා ටීචර්. හරි එහෙනම් අපි ඒක ලියාගමු. මේ පිටුව තියනවා නේද මේ පරිගණක ආචාර ධර්ම කියන එක? ඒක තියනවාද? තියනවා ටීචර්. වෙරුනිකාගේ තියනවාද? ඔව් ටීචර්. එහෙනම් බබෝ මේ 1 2 3 4 5 කියලා හතක් යනකම් තියෙනවා. එකින් එකට ලියා ගන්න. මං කියන්නම්. ලියා ගන්න බැරි වුණොත් කියන්න. පළවෙනි එක අන් අයට බාධාවක් නොවන ලෙස අන් අයට බාධාවක් නොවන ලෙස අන් අයට බාධාවක් නොවන ලෙස අපගේ පරිගණකය භාවිතා කළ යුතුය. අන් අයට බාධාවක් නොවන ලෙස අපගේ පරිගණකය භාවිත කළ යුතුය. අන් අයට බාධාවක් නොවන ලෙස අපගේ පරිගණකය භාවිත කළ යුතුය. අන් අයට බාධාවක් නොවන ලෙස අපගේ පරිගණකය භාවිත කළ යුතුය. දෙවැනි එක ලියන්න. අන් අයගේ පරිගණක ක්‍රියාකාරකම් වලට 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 අනවසරෙන් මැදිහත් වීම නොකළ යුතුය. අනවසරෙන් මැදිහත් වීම නොකළ යුතුය. ආය කියන්නම්. අන් අයගේ පරිගණක ක්‍රියාකාරකම් වලට අනවසරෙන් මැදිහත් වීම නොකළ යුතුය. අන් අයගේ පරිගණක ක්‍රියාකාරකම් වලට අනවසරෙන් මැදිහත් වීම නොකළ යුතුය. තුන්වෙනි එක ලියමු. අන් අයගේ පරිගණක ගොනු හා අන් අයගේ පරිගණක ගොනු හා ලිපි රහසේ බැලීමෙන් හා උපුටා ගැනීමෙන් වැළකිය යුතුය. ඔන්න ආයි කියනවා. අන් අයගේ පරිගණක ගොනු හා
අන් අයගේ පරිගණක ගොනු හා ලිපි රහසේ බැලීමෙන් හා උපුටා ගැනීමෙන් වැළකිය යුතුය. වැළකිය යුතුය. අන් අයගේ පරිගණක ගොනු හා ලිපි රහසේ බැලීමෙන් හා උපුටා ගැනීමෙන් වැළකිය යුතුය. හතරවෙනි එක පරිගණක උපාංග නිසි උපදේශයකින් තොරව නඩත්තු කිරීම නොකළ යුතුය. නිසි උපදේශයකින් තොරව නඩත්තු කිරීම නොකළ යුතුය. පරිගණක උපාංග නිසි උපදේශයකින් තොරව නඩත්තු කිරීම නොකළ යුතුය. නඩත්තු කිරීම නොකළ යුතුය. ආයි කියන්නම් පරිගණක උපාංග නිසි උපදේශයකින් තොරව නඩත්තු කිරීම නොකළ යුතුය. පස්වෙනි එක ගුරු භවතුන්ගේ උපදෙස් වලින් තොරව පරිගණකය තුල ස්ථාපිත ගුරු භවතුන්ගේ උපදෙස් වලින් තොරව පරිගණකය තුල ස්ථාපිත කිසිම වැඩසටහනක් මකා දැමීම හෝ වෙනස් කිරීම නොකළ යුතුය. මකා දැමීම හෝ වෙනස් කිරීම නොකළ යුතුය. ඔන්න ආයි කියන්නම් ගුරු භවතුන්ගේ උපදෙස් වලින් තොරව පරිගණකය තුල ස්ථාපිත කිසිම වැඩසටහනක් මකා දැමීම හෝ වෙනස් කිරීම නොකළ යුතුය. ඊළඟ එක ගුරු භවතුන්ගේ
අධීක්ෂණයෙන් තොරව ගුරු භවතුන්ගේ අධීක්ෂණයෙන් තොරව අන්තර්ජාලය භාවිත නොකළ යුතුය. ගුරු භවතුන්ගේ අධීක්ෂණයෙන් තොරව අන්තර්ජාලය භාවිත නොකළ යුතුය. ගුරු භවතුන්ගේ අධීක්ෂණයෙන් තොරව අන්තර්ජාලය භාවිත නොකළ යුතුය. හරිද? ඔන්න ආයෙ කියනවා ගුරු භවතුන්ගේ අධීක්ෂණයෙන් තොරව අන්තර්ජාලය භාවිත නොකළ යුතුය. අවසාන එක මුදල් ගෙවා භාවිත කළ යුතු මුදල් ගෙවා භාවිත කළ යුතු මෘදුකාංග මුදල් ගෙවා භාවිත කළ යුතු මෘදුකාංග මුදල් ගෙවා භාවිත කළ යුතු මෘදුකාංග වංචනික ලෙස භාවිතා කිරීම හෝ වංචනික ලෙස භාවිතා කිරීම හෝ ආයි කියන්නම් මුදල් ගෙවා භාවිතා කළ යුතු මෘදුකාංග මුදල් ගෙවා භාවිතා කළ යුතු මෘදුකාංග වංචනික ලෙස භාවිතා කිරීම හෝ පිටපත් කිරීම නොකළ යුතුය. වංචනික ලෙස භාවිතා කිරීම හෝ පිටපත් කිරීම නොකළ යුතුය. මුදල් ගෙවා භාවිතා කළ යුතු මෘදුකාංග වංචනික ලෙස භාවිතා කිරීම හෝ පිටපත් කිරීම නොකළ යුතුය. ආයෙ එකපාරක් කියන්නම් මුදල් ගෙවා භාවිතා කළ යුතු මෘදුකාංග එසේ නොකොට වංචනික විදිහට භාවිතා කිරීම හෝ පිටපත් කිරීම නොකළ යුතුය. ලිව්වද වෙරුනිකා? ඔව් ටීචර්. සවිරු ලිව්වද? ලිව්වා ටීචර්. හරි. අපි ඊළඟ එකත් බලමු. අපි අනිවාර්යයෙන්ම පරිගණකයක් භාවිතා කරනකොට අපි නිවැරදි ඉරියව් තියාගන්න ඕනේ. නැත්තම් කොන්දේ කැක්කුම් එහෙම හැදෙනවා. දැන් මටත් එහෙම හැදිලා තියෙන්නේ. මම පරිගණකේ නිවැරදිව භාවිතා කරන්නේ නැති නිසා. භාවිතා කරපු නැති නිසා දැන් මගෙත් මේ කොන්දේ අමාරුවක් තියෙනවා ඒ නිසා. ඒ විදිහට දැන් අපි ඉස්කෝලේදී වුණත් අපි ඉස්කෝලෙන් එළියට ගිහලා කැම්පස් යන්න ඕනිනේ. කැම්පස් ගියාට පස්සේ හරි අපි හොඳට ඉගෙන ගන්න අපි කැම්පස් එකකට යන්න ඕනේ. එතකොට ඒ කාලේ වෙනකොට කැම්පස් එකෙන් එළියට එනකොට අපිට ඒ විදිහට අපි නිවැරදි ඉරියව්වෙන් අපි පරිගණකයක් පාවිච්චි කරේ නැතොත් අපිට ඇස් පේන්නකොට මේ ළඟ පේන්නේ නැති වෙන්න පුළුවන්. කඳුළු වෙන්න පුළුවන්. දැන් මටත් මාත් කණ්ණාඩි දාලා ඉන්නේ. එතකොට එහෙම ප්‍රශ්න වෙන්න පුළුවන්. එතකොට අපි මොනවාද අපි ෆෝන් එකක් එහෙම බලනකොට උනත් ළඟටම කරලා එහෙම බලන්න හොඳ නැහැ. ටිකක් ඈත් කරලා බලන්න.
ෆෝන් එකේ දැන් පන්තියට එනකොට උනත් ඔයාලා චූටි දුරක් තියලා බලන්න. මෙහෙම ලං කරලා බලන්න එපා. එතකොට ඇස් වලට හොඳ නෑනේ. කඳුළු වෙන්න පුළුවන්, ඔළුවේ කැක්කුම හැදෙන්න පුළුවන්, ඕ වගේ දේවල් වෙන්න පුළුවන්. එතකොට ඒ නිසා දැන් මටත් එහෙම තමයි. ඒ කියන්නේ දැන් මම මෙහෙම ළඟට කරලා එහෙම බලන්න හොඳ නෑ. එතකොට අපිට කාලයක් යනකොට කඳුළු එහෙම එන්න පුළුවන්. හොඳද? දැන් අපි බලමු අපි නිවැරදි ඉරියව් තියාගන්න ඕනි කියලා කියන එක. අපි ඒක පොතෙන් බලමුද? මේ තියෙන්නේ මේ ඔයා කියලා හිතන්න සවිරු හරි එහෙම නැත්නම් වෙරුනිකා හරි සිතුම් හරි තමයි ඔය ඉන්නේ. හරිද? එතකොට ඔයාලා ඉන්නකොට කම්පියුටර් එකක් තියෙන මේස් එක ඉඳගෙන ඉන්නකොට අපි ඔන්න ඔය විදිහට තමයි ඉන්න ඕනි. එහෙම නැතුව ඇද්ද වෙලා බාගෙට ඉඳගෙන කොන්ද ගෙලින් තියාගන්න නැතුව එහෙම ඇද්දේට අරහෙට මෙහෙට ඉන්නකොට එහෙම අපිට එක එක ප්‍රශ්න එන්න පුළුවන්. ටික කාලයක් යද්දි. අපි අනිවාර්යයෙන්ම කම්පියුටර් එකක් ළඟ ඉඳගත්තොත් මේසේ ඉස්කෝලේදී හරි ලැබ් එකේදී අපි වෙන්න මේ ඇස් මට්ටමින් තමයි අපි මොනිටර් එක දිහා බලන්න ඕනේ. ඇස් මට්ටමින් හරි එහෙම නැත්නම් ඊට චුට්ටක් පහළට වෙන්න හරි අපි මෙහෙම බලන්න ඕනේ. අපි මෙහෙම හැමතිස්සෙම මොනිටර් එක අපිට ගොඩාක් උඩින් හරි දැන් අපි මෙච්චරයි නම් උස පුටු ඉඳගත්තාම මොනිටර් එක මේ හරියෙන් විතර තිබුණා. දැන් හිතන්නකෝ මෙහෙම හරි දැන් මම මේ දැන් කවිරු හරි අපේ පෙරුනිකා හරි ඔච්චරයි උස. එතකොට මොනිටර් එක මෙන්න මේ හරිය තිබුණොත් එහෙම මේ හරිය තමයි මොනිටර් එක තියෙන්නේ. එතකොට ඔයා මෙතන ඉඳන් මෙහෙම උඩ බලන්න එපා. ඒව නැත්නම් මොනිටර් එක මේ යට හරියෙන් තිබුණොත් මෙහෙම බලන්න ඕන. එහෙම බැලුවොත් එහෙම ඇත්තටම අපිට බලන්න බෑනේ බෙල් එක කොහොම හැදෙනවා. උඩ බලාගෙන හිටියොත් එහෙම නැත්නම් ගොඩක් වෙලා බිම බලාගෙන හිටියත් ඒත් බෙල් එක කොහොම හැදෙනවා. ඒ නිසා අපි හැමතිස්සෙම අපේ ඇස් මට්ටමින් තමයි මොනිටර් එක දිහා බලාගෙන ඉන්න ඕනේ. ඇස් මට්ටමින් කියන්නේ මෙන්න මේ මට්ටමේ. මෙතන නෑ තියෙන්නේ. එතකොට අපිට ඇහැට මෙහෙම කෙලිම මෙහෙම බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට චුට්ටක් පහළින් මෙහෙම මොනිටර් එක බලන්න පුළුවන් වෙන විදිහට අපි හැමතිස්සෙම ඉඳ ගන්න ඕනි. සහ ඒ මොනිටර් එක සෙට් අප් කරගන්න. එහෙම නැත්නම් මොනිටර් එක තියාගන්න ඕනි. සකස් කරගන්න ඕනි. ඊට පස්සේ ඇහැයි මේ පරිගණකයයි අතර දුර අඟල් 18ත් 28ත් අතර ප්‍රමාණයක තියාගන්න ඕන. මොනිටර් එකයි ඇහැයි අතර තියෙන දුර ප්‍රමාණය අඟල් 18ක් හෝ 28ක් අතර ප්‍රමාණයක්. ඒ කියන්නේ මෙයා මෙන්න මේ ළඟ මෙන්න මෙතන ඉඳන් මොනිටර් එක දිහා බලාගෙන හරියන්නේ නැහැ. ඔයා හිතන්නකෝ මෙතන ඉන්නේ කියලා. එතකොට මෙන්න මෙච්චරයි තියෙන දුර ප්‍රමාණය. එහෙම ඉඳලා හරියන්නේ නැහැ. නැත්තම් ගොඩාක් දුර ඉඳන් බලලා මේ හරිය ඉඳන් බලලා හරියන්නේ නැහැ. මෙන්න මේ විදිහට පොඩි දුර ප්‍රමාණයක ඉඳන් ඒක අපිට දීලා තියෙන්නේ අඟල් 18 හෝ අඟල් 28ත් අතර ප්‍රමාණයක් කියලා. අපිට අන්නේ වගේ දුර ප්‍රමාණයක් තියලා ඉන්න පුළුවන්. පරිගණක තිරය දිහා බලන් ඉන්න පුළුවන්. දැන් හිතන්න අපි ඇස් මට්ටමේ ඉඳන් හරි ඊට චුට්ටක් පහළ හරි ඉන්නෙත් නැතුව එහෙම නැත්තම් පරිගණකය මෙන්න මේ හරි ඉඳන් බැලුවොත් එහෙම ළඟටම වෙලා හරි දුර ඉඳන් හරි බැලුවොත් එහෙම අපිට අපේ ඇස් වේදනාව ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ නිතර කඳුළු ගැලීම සිද්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට ළඟ පේන එක චුට්ටක් අපහසු වෙන්න පුළුවන්. ළඟ පේන්නේ නැති වෙන්න පුළුවන් ගොඩාක් කල් යනකොට. ඒ වගේ දේවල් කරොත්. ඒ නිසා අපි හැමතිස්සෙම මොබයිල් ෆෝන් එකේ ස්ක්‍රීන් එකට ළඟ කරලා අපි කොයි වෙලාවකවත් බලන්න එපා. ටිකක් ඈතින් තියලා බලන්න. හරිද? එතකොට ඒක මතක තියාගන්න ඕනි. අනිත් එක තමයි අපි හැමතිස්සෙම මේ විදිහට කොන්ද ගෙලින් තියාගෙන පුටු ඇන්දට හොඳින් හේතු වෙලා වාඩි වෙන්න ඕනි. කොන්ද ගෙලින් තියාගෙන
මේ පුටු ඇඳට හොඳට හේතු වෙලා වාඩි වෙන්න ඕනේ. මෙහෙම ඇද වෙලා පුදු වෙලා ඊට පස්සේ කකුල් දෙක උඩට අරගෙන හිතුණු විදිහට ඉන්න හොඳ නෑ. මොකද කොන්දේ කැක්කුම් ඇති වෙන්න පුළුවන්. දැන් මමත් එහෙම ඉන්න නිසා තමයි මගේ කොන්දේ කැක්කුමක් හැදිලා තියෙන්නේ. එතකොට ඒක හරි අමාරුයි. ඇවිද ගන්නත් අමාරුයි. ඉඳගෙන ඉඳලා නැගිට්ටහමත් කොන්ද රිදෙනවා. එතකොට ඒ නිසා අර අපි හැමතිස්සෙම නිවැරදි ඉරියව් පවත්වා ගන්න ඕනේ. එහෙම නැති වුණොත් කාලයක් යනකොට දැන් මමත් මෙහෙම කම්පියුටර් එකක් ඉස්සරහට එක දිගටම ඉන්න වෙලා අවුරුදු 5ක් විතර යනවානේ. ඉතින් ඒ නිසා දැන් ඒ අවුරුදු 5කට පස්සේ ඒ වගේ කොන්ද කැක්කුමක් ඇවිල්ලා තියෙනවා. නිවැරදි ඉරියව්වෙන් ඉන්නේ නැති නිසා. ඒ නිසා ඔයාලා හැමතිස්සෙම මේ විදිහට කොන්ද කෙලි තියාගෙන එහෙම අපිට එහෙම වෙන්නේ නැති වෙන්න පුළුවන්. අපි එක එක විදිහට ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි එහෙම ඉඳලා ඒක පස්සේ තමයි අපිට කොන්ද කැක්කුම් ඇහි කඳුළු වෙන්න ගන්නෙ. ඕ වගේ දේවල් එන්නේ. නිසා දැන් ඉඳන්ම අපි හරිය නිවැරදි ඉරියව් පවත්වා ගත්තොත් එහෙම ඒ වගේ ප්‍රශ්න ඇති වෙන එකක් නැහැ. ඊළඟ එක තමයි අපේ මේ කකුල් දෙක ගත්තොත් එහෙම අපංගේ මේ පුටු උඩින් තියාගන්න එහෙම නැත්නම් ඇද වෙලා වාඩි වෙලා ඉන්න එහෙම ඉන්නේ නැතුව මේ විදියට හැමතිස්සෙම පොළවත් එක්ක අර ස්පර්ශ වෙනවා කියන්නේ පොළවත් එක්ක සම්බන්ධ වෙලා පොළොවට හිටලා තියෙන විදිහට අපි ඉඳ ගන්න ඕනේ. ඒ කියන්නේ අපේ මේ ඩෙස්ක් එකනේ මෙතන පේන්නේ. එහෙම නැතුව අපි හැමතිස්සෙම ඩෙස්ක් එක උඩින් හරි අපි පොළව මත හරි අපි හැමතිස්සෙම කකුල් බිමට හිටලා තියෙන විදිහට ඉඳගෙන ඉන්න උත්සාහ කරන්න ඕනි. එහෙම නැති වුණොත් එහෙම අපේ පාදවල අපහසුතා ඇති වෙන්න පුළුවන්. ඊළඟ එක තමයි අන්තිම එක මෙන්න මේක අපේ යතුරු පුවරුවයි සහ මූසිකය. කීබෝඩ් එක සහ මවුස් එක ගත්තොත් එහෙම අපි ඒක පාවිච්චි කරනකොට වැලමිට කෙලින් තියාගෙන අපි පාවිච්චි කරන්න හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕන. එහෙම නැත්තොත් අතේ ඇඟිලි වල වැලමිට තියෙන ස්ථානවල වේදනා ඇති වෙන්න පුළුවන්. මේ තියෙන්නේ මෙහා මේ වැලමිට කෙලින් තියාගෙන මෙහෙම. එතකොට අතේ ඇඟිලි වල වේදනා ඇති වෙන්න පුළුවන්. ඒකත් ඇත්ත දෙයක්. එහෙම තියාගත්තේ නැති වුණාම මගේ අතේ වැලමිටේ එහෙම වේදනා ඇති වෙලා තියෙනවා. ඇඟිලි වල අර අපි හැමතිස්සෙම කීබෝඩ් එක යූස් කරනවා නම් පාවිච්චි කරනවා නම් හරි නිවැරදි ක්‍රම භාවිතා කරන්න පුරුදු වෙන්න ඕනි. ඒක තේරුණාද? අපි කොහොමද ඉන්න ඕනි? කකුල් දෙක පොළවට හිටලා තියෙන්න ඕනි. කොන්ද කෙලින් තියෙන්න ඕනි. මේ පරිගණක තිරයත් එක්ක අපි ඇස් මට්ටමින් ඉන්න ඕනි. එහෙම නැත්නම් ඊට සුට්ටක් පහලින් හරි බලන්න පුළුවන් වෙන්න ඕනි. ඊළඟට කීබෝඩ් එක සහ මවුස් එක අපි පාවිච්චි කරනකොට වැලමිට කෙලින් තියාගන්න ඕනි. ඇස හා පරිගණකය අතර තියෙන දුර අංගල් 18ක් හෝ 28 ප්‍රමාණය අතර දුරකින් තියෙන්න ඕනි. ඒ ටික තේරුණාද? තේරුණා ටීචර්. වෙරුනිකාට ඉන්නානේ. තේරුණාද? වෙරුනිකා ගිහින්ද? ගිහින්. එහෙනම් මේ මම ඒක රෙකෝඩ් එකේ ආයි දාන්නම්. මෙතන තියෙනවා අපේ පොතේ එන්න ඕනි ටික. එතකොට සවිරුට තියෙනවා මෙතන ඔයාගේ පොතේ ඉංග්‍රීසි මීඩියම් බුක් එක මගේ ගාව නෑ. මං අනිත් දවසේ ඒකෙනුත් අරගෙන පෙන්නන්නම්. අපි බලමු මේකට අදාළව අපිට බලන්න පුළුවන් වීඩියෝ එකක් හරි තියෙනවද කියලා බලමු එකක්. මේකේ මම නෝට් එක ලියන්න දීලා නැහැ. මේකේ අපේ කොලේ මම print කරගන්න දීපු එකේ මේක තියෙනවා හැමම. මේ ABC කියලා තියෙන ඒවාට අදාළව තමයි මේ වගුවේ ABCD E කියලා දාලා විස්තර කරලා තියෙන්නේ. එතකොට A සහ B කියන එක දෙකටම අදාළව අපි නිවැරදි ඉරියව්ව පවත්වා ගත්තේ නැත්නම් වෙන්න පුළුවන් එක තමයි මෙතන දාලා තියෙන්නේ.
පොඩ්ඩක්. They'll help you avoid any injuries and make you become a better. Here are some tips to give you good computer habits. They'll help you avoid any injuries and make you become a better typer before you know it. Tip number 1, sit up straight and tall. Tip number 2, legs forward and feet flat on the floor if you can reach. Try using a foot rest if you cannot touch the ground. Tip number 3, your belly button should be lined up with the H key. Tip number 4, elbows should be resting at your sides in front of you. No chicken wings allowed. Tip number 5, keep your wrists straight, not resting on the table or desk. Tip number 6, fingers curved on the home row keys. Tip number 7, put your monitor at eye level so you don't have to look down. So let's review. First, sit up straight and tall. Second, legs forward and feet flat on the floor. Third, belly button lined up with the H key. Fourth, no chicken wings, elbows at your sides in front of you. Fifth, straight wrists. Sixth, fingers curved on the home row key. Seventh, monitor at eye level. Use these tips right from the start and you'll have good habits. Created using Powtoon. Convert your audio and video files into accurate text transcripts in seconds with Turbo. Avoid posterior pelvic sag because it's the #1 cause of back pain. Sit as far back in your chair as you can so that your chair's backrest supports the pelvis at belt level. Make sure that the back of your knees don't touch the seat rest. If they do, the chair is too big for you and you need a different chair. Remove armrests if your chair can't move under the desk without them. Adjust your chair height to your desk so that your forearms can rest at desk height with the elbows at 90 degrees. Keep knees at 90 degrees, not extended or flexed. Make sure that your heels touch the ground when your ankles are at 90 degrees. If your feet don't reach the ground, you need a footrest to support them. Reaching forward for your keyboard and mouse tenses the muscles in the shoulders and encourages forward head posture, so place the keyboard and mouse at a distance that keeps your elbows beside your body. Keep your wrist straight in line with your forearm to avoid issues with RSI and carpal tunnel. If the pisiform bone between your wrist and hand gets sore, support your wrist with something soft, but at the base of the palm, not at the soft part of the wrist where the important nerves and blood vessels run. Your screen should be at fingertip distance. Too close causes eye strain and too far away causes neck craning. The top of the screen should be at eye level. Too high causes dry eyes and too low creates lower neck issues. Prolonged neck rotation causes upper neck problems, so if you have two screens, put the main one directly in front of you and the less frequently used screen as close as possible to the side. If you use two screens equally, the join between the two should be directly in front of you. Try to rotate your chair, not your head, where possible. Plug your laptop into an elevated monitor, or get a kickstand, reams of paper or books to support your laptop at the correct level, and then add a wireless keyboard and mouse to your laptop. Place your phone on the opposite side to your mouse to discourage supporting your phone with your shoulder, or better yet, use a headphone set. Get a chiming app on your phone to remind you to check your posture every 15 minutes,
and to remind you to get up or do some exercises at least once an hour. Use phone calls as an excuse to walk, and place bins and printers away from your desk to make you get up. දැන් ඒක තේරුණා නේද බබෝ ඔයාට හොඳට? තේරුණා ටීචර්. හරි. දැන් ඉස්කෝලේ ඉගෙනුවද මේ පාඩම්? තාම නෑ. තාම මොනවද ඉගෙනුවේ? තාම මොනවත් ඉගැන්නුවේ නෑ. ඉගෙනුවේ නැද්ද? මොනවද තිබුණේ ඉතින් ඉස්කෝලේ? පන්ති යාළුවෝ අඳුරගත්තද? ඔව් ඕක ටීචර්. කරනකොට ඔයා මයික් එක මොනවාද ඔයාගේ යාළුවත් ඔයාගේ පන්තියේ දින්නේ? දුල්නේ නෑ. එහෙනම් එයා තේරුන්නේ නැද්ද? තා වෙන පන්තියක. මේ අලුත් යාළුවෙක් ඉන්න හරි. එහෙනම් බබෝ කෝ අපේ අරයත් නෑනේ. ඊළඟ දවසේ අපි ඊළඟ දවසේ අරක බලමු. අපි එයාත් ආවහම අපේ ක්‍රියාකාරකම බැලුවේ නැහැ කිව්වනේ. වීඩියෝ එක අපේ රෙකෝඩ් එක. එතකොට වෙරුනිකා 2 කරන්න ඕනි. ඊට අමතරව ඔයා කරාද බබෝ ඒ දෙකම? කරා ටීචර්. එතකොට අපි එයා ආවහම අනිත් දවසේ එනකොට එහෙනම් 2 ක්‍රියාකාරකම 3ක් කරන්න. 2 3ක් දැන් කරන්න පුළුවන්. බලමු 2 1ක් කරන්න පුළුවන්. 2 2ක් කරන්න පුළුවන්. 2 3ක් කරන්න පුළුවන් ක්‍රියාකාරකම. ඒකත් ලේසි එකක් තියෙන්නේ. ඒකත් අනිවාර්යයෙන්ම කරගෙන එන්න. 2 3යි 2 4යි කරන්න පුළුවන්. 2 3 2 4 දෙකම කරන්න පුළුවන්. දෙකම කරන්න. අපි ඊට පස්සේ පළවෙනි පාඩමේ වගේ ඒකත් බලමු ඔක්කොම ටික ක්‍රියාකාරකම් ටික. ඔව් දෙකම කරන්න පුළුවන්. එහෙනම් කරන් එනවද බබෝ ඊළඟ දවසේ? හා ටීචර්. හා බබෝ එහෙනම් අදට අපි පන්තිය ඉවර කරමු. ඊළඟ දවසේ කරමු ඉතුරු ටික. good night. good night. බුදු සරණයි ටීචර්. හරි.